ලෝකයේ පුරා මිනිසුන් දිනපතාම තමන්ගේ දෛනික කටයුතු වලදී ප්‍රවාහන මාධ්‍යයක් විදියට වාහන භාවිතා කරනවා. අපිට වාහනයක් නැති වුණත් බොහොමයක් ගමන් බිමන් වලදී අපි වගේම මුළු ලෝකයේම පොදු ප්‍රවාහන සේවය භාවිතා කරනවා. අපි හිතනවා ලෝකයේ පවතින්නේ මුදල්, බලය හා තාක්ෂණය මත කියලා. නමුත් ඇත්තටම ලෝකයේ පවතින්නේ තෙල් මත. අපි නිතරම භාවිතා කරන යතුරු පැදි, තීරෝද රථ, බස් රථ වගේ වාහනවල තෙල් කොච්චර ප්‍රමාණයක් ධාරිතා කරන්න පුළුවන්ද? ඒවැය එක් තෙල් ලීටරයකට කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා අද අපි හැමෝම දන්නවා. නමුත් ගුවන් යානාවක්, විශාල ප්‍රමාණයේ නෞකා, දුම්රිය වගේ විශාල වාහන වලට ඉන්ධන භාවිතාව ගැන අපි ලොකු අවබෝධයක් නැහැ. ඔයා අද ගුවන් යානයක යනවා. හෙට උදේ පාන්දර නැගිටිද්දි ලෝකය කියනවා ගුවන් යානා සියල්ලම නවත්තලා තෙල් ඉවරයි කියලා. එහෙම වුණොත් ඇත්තටම මොකක් වේවිද? අපි හිතන්නේ ගුවන් යානා කියන්නේ ආසේ පියාසර කරන යන්ත්‍ර කියලා. නමුත් ඇත්තටම ලෝකයේම පියාසර කරන්නේ මුහුදේ යාත්‍රා කරන්නේ වගේම ගොඩබිම ධාවනය වෙන්නේ තෙල් මත. තෙල් ලෝකයෙන් අතුරුදහන් වුණොත් ලෝකේ නවතීවිද? එහෙම වුණොත් ඇත්තටම යුද්ධයක් නැතුවම ලෝකය කඩා වැටේවිද? ඒ රහස ගැන සවිස්තරාත්මකව දැනගන්න රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසාන තත්පරය වෙනකම්. ඔයා හිතන්න ඔයා ගුවන් ගමනක් සඳහා සැරසෙනවා කියලා. ඔයාගේ ගමනේ අත්දැකීම් වගේම සැප පහසුව ගැන ඔයා හිතුවත් මේ ගමනට ඉන්ධන කොච්චර වැය වේද කියලා ඔයා නිකමටවත් හිතුවද? අපි දැන් ඒ පිළිබඳව කතා කරමු. ගුවන් යානා සඳහා භාවිතා කරන්නේ ජෙට් ෆර්ට්. ජෙට් A එක විදියට හඳුන්වන බොරතෙල් වල ඉහළම කොටසයි. එයාබස් A300 වගේ ගුවන් යානයකට දල වශයෙන් ලීටර් 24000ක් වගේ ප්‍රමාණයක් ගබඩා කර ගැනීමේ හැකියාව පවතිනවා. බෝයින් 777 වගේ විශාල ගුවන් යානාවකට තෙල් ලීටර් 1,80,000ක් වගේ ඉන්ධන ධාරිතාවක් ගබඩා කරන්න පුළුවන්. ඊළඟට ගැටලුවක් එන්න පුළුවන් ගුවන් යානයක් ලීටරයකට කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා. ඇත්තටම ගුවන් යානයකට ඉතාමත් වැඩි ඉන්ධන වියදමක් දරන්න සිදු වෙනවා. ආසන්න වශයෙන් එක ඉන්ධන ලීටරයකින් මීටර් 200ක් 300ක් පමණ ප්‍රමාණයක් පමණයි ගුවන් යානයකට පියාසර කරන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන වැදගත්ම දේ වගේම රහස්ම කරුණ වෙන්නේ ගුවන් යානයක් ගුවන්ගත වෙද්දී බස් රථ 100කට වඩා ප්‍රමාණයක ඉන්ධන එකවර දානය වෙන එකයි. මුහුදේ ගමන් කරන මගී නෞකාවක් එක් ගමන් වාරයක් සඳහා ඉන්ධන කොච්චර ප්‍රමාණයක් භාවිතා කරනවද කියලා ඔයාට හිතලා තියෙනවද? මුහුදේ යාත්‍රා කරන මගී ප්‍රවාහන නෞකා වගේම විශාල ප්‍රමාණයේ භාණ්ඩ නෞකා සඳහා බැර ඉන්ධන හෝ මැරින් ඩීසල් තමයි යොදාගන්නේ. ඒ වගේම තමයි විශාල මගී නැවක ඉන්ධන ලීටර් මිලියනකට වඩා ගබඩා කිරීමේ හැකියාව පවතිනවා. එකවර නැවකට 0.5 0.15 ආසන්න වශයෙන් මීටර් 150ක් වගේ පුංචි දුරක් විතරයි එක් ඉන්ධන ලීටරයකින් යාත්‍රා කරන්න පුළුවන් වෙන්නේ. නැව ගැන කතා කරනකොට තියෙන රහස් කරුණක් විදියට පුංචි රටක් උදාහරණයක් විදියට මාලදිවයින වගේ කුඩා රටක් දවසකට භාවිතා කරන ඉන්ධන ප්‍රමාණයකටත් වඩා ඉන්ධන ප්‍රමාණයක් නැවකට එක ගමන් වාරයකදී භාවිතා කරන්න සිදු වෙනවා. ලංකාවේ වගේම බොහොමයක් රටවල පොදු ප්‍රවාහන සේවයක් විදියට දුම්රිය සේවය භාවිතා වෙනවා. ලංකාවේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවරට එක දවසින් යන්න පුළුවන් වුණත් සමහර රටවල දුම්රිය සේවයන් තියෙනවා එක ගමනාන්තයක් දින ගණනාවක් පුරාවටම ගමන් කරන්න සිද්ධ වෙන. ඉතින් මේ එක ගමනක් සඳහා දුම්රියකට තෙල් වැය වෙනවද කියලා අපිට අවබෝධයක් නැහැ. වර්තමානයේ වෙනකොට විදුලි බලය මගින් ධාවනය වෙන දුම්රියත් ලෝකයේ හඳුන්වා දීම නිසාත් ගල්ලඟුරු දුම්රිය ලෝකයේ භාවිතා කරපු නිසාත් ඒ කාරණා අපිට මගහැරෙන්න පුළුවන්. නමුත් ලංකාවේ භාවිතා කරන දුම්රිය සඳහා අද වෙනකොටත් ඩීසල් තමයි භාවිතා කරන්නේ. ඩීසල් එන්ජිමක් සහිත දුම්රියකට ලීටර් 3000ක් 6000ක ධාරිතාවක් රඳවා තබා ගන්න පුළුවන්. ඒ වගේම ලීටරයකට සාමාන්‍ය වේගය මීටර් 400ක් 600ක් වගේ දුරක් වෙනවා. දුම්රිය සේවය ගැන කතා කරනකොට අපිට දකින්න පුළුවන් රහස් කරන විදියට ලීටරයෙන් ගමන් කරන දුර කුඩා දුරක් වුණත් විශාල මගීන් පිරිසක් එකවර රැගෙන යන නිසා මගීන් සමග සංසන්දනය කළාම ඉන්ධන වලට යන වියදමට අනුව අඩුම ප්‍රවාහන මාධ්‍යයක් විදියට දුම්රිය හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මුළු ලෝකයේම තියෙන විශාල ප්‍රමාණයේ තෙල් සංචිත එකවර අතුරුදහන් වෙලා ගියොතින් මුළු ලෝකයටම හිතා ගන්නවත් බැරි තරම් අර්බුද රැසකට මුහුණ පාන්න සිදු වෙනවා. එහෙම වුණොත් අපි මේ සරලව කතා කරනවා වගේ නෙවෙයි එය දැවැන්ත ව්‍යසනයකට මුළු ලෝකයටම මුහුණ දුන්න හා සමාන තත්ත්වයකට වෙන්න පුළුවන්. සියලුම ගුවන් ගමන්, නාවක ගමන් වගේම ගොඩබිම ප්‍රවාහනය මුලින්ම නතර වෙනවා. අත්‍යවශ්‍ය සේවා, ආහාර, ඖෂධ ප්‍රවාහනය කරන්න බැරි නිසා ආහාර හිඟතාවයක් වගේම ලෙඩ රෝග වලින් බොහෝ දිනකට මිය යන්න සිදු වෙනවා. සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම බිඳ වැටෙනවා. ඇත්තටම නොදන්නා රටක අපි අතරමං වෙන්නත් පුළුවන්. එයා කාගෝ නවතිනවා. ලෝකයට අවශ්‍ය දේවල් රටකින් තවත් රටකට අපනයනය කරන දේවල් සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ලෝක ආර්ථිකය මුළුමනින්ම කඩා වැටෙනවා වගේම තෙල් මත ආර්ථිකය රඳා පවත්වාගෙන යන රටවල් එක රැයෙන් කඩා වැටෙන්න වගේ පුළුවන්. සරලව
හිතන්නවත් බැරි අර්බුද රැසකටම මුළු ලෝකයටම මුහුණ පාන්න වෙනවා. ඇත්තටම කියනවා නම් ලෝකය නවත්තන්න ඕනි නම් යුද්ධයක් ඕනි වෙන්නේ නැහැ. තෙල් නැති වුණොත් මුළු ලෝකෙම නවතිනවා. මේ දේවල් ඇහුවාම ඔයාට බයක් දැනුණා නම් ඇත්තටම ඔයා බය වෙන්න අවශ්‍ය නැහැ. මුළු ලෝකෙම තෙල් හදිස්සියේ ඉවර වෙන්නේ නැහැ. නමුත් තව අවුරුදු 100ක් 200ක් නැත්නම් 500ක් විතර යනකොට එහෙම තත්ත්වයක් ලෝකයට වෙන්න පුළුවන්. අද හෙටම එහෙම වෙන්නේ නැහැ. ඉතින් අපි එදිනෙදා භාවිතා කරන වාහනවල ඉඳන් මහා පරිමාණ නෞකා දක්වා වාහනවල ඉන්ධන භාවිතය ගැන මේ වීඩියෝ එකෙන් ඔයා ගොඩක් විස්තර දැනගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. වීඩියෝ එක හොඳයි නම් මතක් කරලා ලයික් එකක් දාන්න. ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න කියන ගමන් අදට රාස්මාවතින් අපි සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.